සහභාගී වෙනවා. අපි කවුරුත් දන්නවා 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගෙන් 8 දෙනෙක්ට මේ වෙනකොට දියවැඩියාව පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා මේක ඉතාමත් මේ පණිවිඩය ජනතාවට ගෙනියෑම ඉතාමත්ම වැදගත්. ඒ නිසා තමයි අපි මේක පාගමනක් තුලින් ජනතාවගේ අවධානය යොමු කර ගැනීම සඳහා මේ පාගමන අපි සංවිධානය කරලා තියෙන්නේ. මේදී අපේ මූලිකත්වය අරගෙන අපේ උපසිංහාධිපති ලයන් රවී සිවතුමා, එතකොට අපේ GST පෝල් සිංහ පෝල් මේ මහත්මයා, ඒ වගේම අපේ පළමු සිංහාධිපති ජීවන්ත පෙරේරා මහත්මයා ඇතුළු සියලුම පිරිස මේ දියවැඩියා පදනම සමග එකතු වෙලා මේ කටයුත්ත සඳහා දායකත්වය දරනවා. දැන් මේක ආරම්භ කරන්නයි යන්නේ. ඉතින් මේ තුලින් අපි පණිවිඩයක් ගෙනියනවා ජනතාවට තමුන්ගේ තත්ත්වය, දියවැඩියා තත්ත්වය පරීක්ෂා කරගෙන තමුන්ගේ හිතවතුන්ට, තමුන්ගේ ඉන්න සහෝදරයන්ට මේ පණිවිඩය දීලා ඔවුන්වත් සර්ව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බවට පත් කරන්න